ආයිබෝවන් අද මේ වීඩියෝ එකේ මම කල්පනා කරේ ඔබේ නිවස ඇතුළත ආරක්ෂා සම්පූර්ණයෙන්ම දේව ආරක්ෂා කරගන්න ඔබේ නිවසට වාගේ ධනය උදා කර දෙන්න මේ වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ නිවස ආරක්ෂා කරගන්න ඔබ මොනවද කරන්න ඕන? ඒකට මම නිර්මාණය කරලා දෙනවා කහ වතුර. හිතවතුනි, කහ වතුර කියන එක නිවස තුළ ඉතාමත් පිරිසිදුභාවය රඳවා ගන්න, නිවස පිරිසිදු කරලා ඔබ හැමදාම උදේ හවස ඔබේ නිවසට කහ වතුර ඉනවා නම් ඔබේ නිවසට ධනය, ආකර්ෂණය, මුදල් කැඳනවා කියලා පෞරාණික විද්වතුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබේ නිවස අමනුෂ්‍ය දෝෂ, අමනුෂ්‍ය බැල්ම, ඒ වගේම නිවස තුල තියෙන ආරවුල්, නිවස තුල තියෙන අනවින කොඩවින බන්ධන ඉවත් කරන්න ඊටාම බල සම්පන්න පිරිසුදුභාවය රඳවා පවත්වා ගන්න ඔබේ නිවස ලක්ෂ්මී මෑණියන්ට වන්දනාමාන කරන්න සහ ඔබේ නිවස තුල ඊටාම ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන් පිරිසිදු කහ වතුර ඉහිම ඔබේ නිවසට ධනය, ආකර්ෂණය කරගන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් ඔබේ නිවස තුළ තියෙන සතර කොණ දිශාවට මේ කහ වතුර ඉසීමෙන් පුදුමාකාර වෙනසක් ඔබේ නිවස තුළ බලා ගන්න පුළුවන්. හැමදාම හවස බුද්ධ වන්දනාවෙන් පස්සේ නිවසට මේ බලගතු කහ වතුර ඉසීමෙන් ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ සෞභාග්‍ය කියන එක උදා කරගන්න. ඔබ මේක විශ්වාසය ඇතුවෙන් කරොත් දින 7ක් තුල ඔබේ නිවසට ධනය ආකර්ෂණය වෙනවා. සහ ඔබ මේක විශ්වාසයෙන් කරන්න ඕන. පුළුවන් නම් මේක අලුයම් කාර්යයේදී මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් වඩලා ඔබට නිවස තුල භාවිතා කරන්න පුළුවන් නම් ඔබේ නිවසට එන අමනුෂ්‍ය බලපෑම්, ඒ වගේම ඇස්වහ කටවා කොඩිවින කියන බලපෑම් වලින් මිදෙන්න. ඊටත් වඩා ගොඩක් වැදගත් වෙන කරුණ තමයි ඔබේ නිවස යම් කිසි විදියකින් ධනෙ රැඳෙන්නේ නැත්තම්, ධනෙ රඳවා පවත්වා ගන්න බැරි නම් මේ කහ වතුර ඉසීමෙන් ධනය ඔබේ නිවස තුල ආරක්ෂිතව පවත්වා ගන්න පුළුවන්. ඉතින් මේක පෞරාණික ක්‍රමයක්. ඔබ අත්හදා බලන්න. සාමාන්‍යයෙන් විද්වතුන් මත පළ කරලා තියෙනවා කහ වතුර කියලා කියන්නේ සෞභාග්‍ය සංකේතයක් කියලා. මේකත් එක්ක අපි දන්නවා ලුණු කියලා කියන්නේ ඒත් සෞභාග්‍ය සංකේතයක්. මේක මම ඊගා වීඩියෝස් එකකින් අරගෙන එන්නම්. එතකොට මම මෙතනදී කතා කරේ මුදල්, සෞභාග්‍ය කියන එක අදවා පවත්වා ගන්න පුළුවන් දෙවියන් බව වන්දනාමාන කරන ඔබේ නිවස ආරක්ෂිතව පවත්වන්න පුළුවන් අමනුෂ්‍ය බැල්ම වලින් නිදහස් කරන්න පුළුවන් මේ කහ වතුර ඉසීමෙන්. විශේෂයෙන්ම කහ වතුර ඉසීමේ තියෙන වැදගත්කම කිව්වොත්, කහ වතුර ඉසීමේ වැදගත්කම ගැන කතා කරොත් ඔබේ නිවස තුර ආරවුල් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා නම් මේ කහ වතුර ඉසීම පාදක කරගෙන ඒක මගහරවා ගැනීමේ හැකියාවක් පවතිනවා කියලා විද්වතුන් සොයාගෙන තියෙනවා. ඉතින් ඔබ මේක ගැන හොයලා බලලා ඔබේ නිවසටත් මේ ආරක්ෂිත ක්‍රමවේදය පවත්වා ගන්න. කිසිම මුදලක් මේකට අය වෙන්නේ නැහැ. ඔබට පුළුවන් මේක ආරක්ෂිතව ඔබේ නිවස තුළ ආරක්ෂිතව භාවිතා කරලා ඵල ප්‍රයෝජන නෙලා ගන්න. ඉතින් නිවසේ සතර කොන, නිවස මැද ප්‍රධාන උළුවස්ස, ඊට පස්සේ ප්‍රධාන පිටුපස දොර, මේ කියන ප්‍රදේශවලට මේ කහ වතුර ඉසීමෙන් ඔබට පුළුවන් මුදල් ආකර්ෂණය කරගන්න. ඉතින් මුදල් ආකර්ෂණය කරලා විතරක්ම නෙවෙයි, ඔබේ සමගිය, සෞභාග්‍ය විතරක්ම නෙවෙයි, කහ වතුර කියන්නේ දෙවියන් පවා අදහන ඊටාම පිරිසිදු පානීය ක්‍රමයක් අදටත් ಭಾರತයේ භාවිතා කරනවා. ඉතින් මේ ඔබ ක්‍රමවේදය අත්දැක බලලා උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න කියලා මම ඔබට ගෞරවයෙන් මතක් කරනවා.